මරණම්පි දුක්ඛං මරණය දුකක් කියලා විශ්වාස කරන්නේ කවුද අද කාලේ? මිනිස්සු හිතන්නේ මරණය ප්‍රශ්නයකට විසඳුමක් කියලා. අනේ මම මැරිලා යන්නේ නෑනේ. ඔයාලටත් හිතිලා ඇති. අනේ මම මැරිලා යන්නේ නෑනේ. ඒ කියන්නේ මේ දුකට විසඳුම මරණය කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ දුකට විසඳුම මරණය කියලා නෙමෙයි. මරණය දුකක් කියලා. මේ පින්වතුන්ට පුළුවන් වුණොත් කියව ගන්න පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මරණේ දිනපොත කියලා ලස්සන පොතක් ලියලා තියෙනවා. මේ යන්න උන්ගේ අප්‍රකට කතා සටහන්. ඒ පොත කියෙව්වට පස්සේ මනුස්ස ලෝකේ තප්පරයක් ජීවත් වීමේ වටිනාකම තේරෙනවා. මේ ජීවිතේ නම් මොකක් හරි දුකයි කියලා වහ ටිකක් හරි කාලා මැරිලා ගියා කියන්නකෝ. ඒ කෙනා උපදිනවා නිරේ. නිරේ උපන් කෙනාට සියදිවි හානි කරගන්න පුළුවන්ද? යකඩ ගුලි වලින් චප්ප කරද්දින්වත් මැරෙන්නේ නැහැ. ගිනි ගත්ත යකඩ කරත්ත වලින් චප්ප කරද්දින්වත් මැරෙන්නේ නැහැ. මේ දුර්ලභ අවස්ථාවක් සුගතියට එන්න ලැබිච්ච වෙලාවේ මරා ගන්න පුළුවන්. නිරේ ඉපදුනොත් යම පල්ලු කුළු ගෙඩි 60000කින් ගැහුවත් මැරෙන්නේ නැහැ. ප්‍රේතයාට සියදිවි හානි කරගන්න බෑ. ප්‍රේතයන්ට මතුරලා බෝතලයකට දාලා ප්‍රේතයා මුහුදට දානවා බෝතලේ. මනුස්ස ලෝකේ නම් දවස් 7ක් කන්න බොන්න නැතිකොට මැරෙනවා. අර ප්‍රේතය අවුරුදු 1000 ගණන් ඉන්නවා මැරෙන්නේ නැහැ. එතකොට මෙතනින් දුක් විඳලා බෑ. සියදිවි හානි කරගන්න ඕන මැරෙන්න ඕන කියලා මැරෙන කෙනා ඊළඟට යන්නේ නිරේට නම් එයාගේ මරණය කියන්නේ නිරේ දොරටුව විවෘත වීමයි. මෙහි දුක් විඳින එක මේක එපා මීට වැඩි නිදහසක් ඕන කියලා මැරෙනවා නම් එයා ඉපදෙන්නේ තිරිසන් ලෝකෙන් නම් කුෂ්ඨ හැදිච්ච බල්ලෙක් පණුවෙක් වෙලා. ඒ තිරිසන් ලෝකෙට දොරටුව විවෘත කර ගැනීමයි. මරණය කියන්නේ ඊළඟ උපතේ දොරටුවයි. මරණය කියන්නේ ජීවිතේ ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි. ඒකට අපිට හිතෙන්නේ අපි මැරිලා යන්නේ නැහනේ. මැරුණා නම් කියනවා උඹලට දැනෙයි මම මැරිච්ච දවසක. මිනිස්සු කියනවා. මිනිස්සු මරණයෙන් අනිත් අයට පාඩම් උගන්වන්න හදනවා. අම්මලා මේ දුක් විඳින අම්මලා වගේ කටින් ඔක පවුලේ බරම කරට ගත්ත අම්මා පවුලේ බරම කරට ගත්ත තාත්තගේ කටින් යන වචන ඕවා. උඹලට දැනෙයි මං නැති දවසක. ඒ කියන්නේ මගේ මරණයෙන් උඹලට පාඩමක් ඉගෙන ගන්න ලැබෙයි කියලා. පාඩම ඉගෙන ගන්න යාළ නෙවෙයි තමන්. තමන්ගේ මරණය කියන්නේ ඊළඟ උපතේ දොරටුවයි. මරණය කියන්නේ දුකට විසඳුමක් නෙවෙයි. මරණය කියන්නේ දුකයි. දුක්ඛාරය සත්‍ය මරණය කියන්නේ. හොඳට කල්පනා කරන්න. මරණය කියන්නේ දුක්ඛාරය සත්‍ය. මිනිස්සු ලේසියෙන් මැරෙන්න හදනවා. මැරෙන්න එක එක ක්‍රම හොයනවා. නමුත් මරණය කියන්නේ දුක කියලා අවබෝධ කරන්නේ කවුද?